මේක අපේ පළවෙනි වීඩියෝ එක. අපි දන්නේ නැහැ අපි මේක කරන්න කියලා. විසුද මං අහන්නේ. ඔය ගස්වල ඔයල්ලන් අපි දැන් මෙච්චරලා ඉන්ට්‍රෝ එක රෙකෝඩ් කරගෙන ඉන්නේ දැන් 1:06 වෙලාව මේ. මෙච්චරලා දැන් ඉන්ට්‍රෝ එක රෙකෝඩ් කරනවා. අපිට තේරෙන්නේ නැහැ අපේ පළවෙනි වීඩියෝ එක. මොකද කරන්න ඕනේ කොහොමද කරන්න කියලා අපි දන්නේ නැහැ. සෙට්ලා යමු. ඉස්සරහට හොඳ වැඩක් කරමු. යෝ අද පිස්සුවක් කෙලින්න ගත්තා. මේ පැත්තේ තියෙන අපේ මහව. තියෙනවද නේ? එන්නේ පොඩි. ඇවුනෝ. ඕම් නෝත් හයිටි. අපි මේ පාරේ යවන්ට. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? අයියෝ ඒව ගාඩි චට්ටුච්ච එක්කෙනෙක් වැව පුරවනවා මෙතන. මේ මෙහා පැත්තේ. මේ මෙතන මේ ඉන්නේ. මූ වැව පුරවනවා. ඒතොර එනවා තියෙන අපේ මහ වැව. නෙමෙයි. ඔව් මහ වැව. ආ පොඩි එකද මේ? මෙච්චර මෙහෙද දෙක පැටුණා කමන්නේ. මේ තියෙන පොඩි එක. මේ පැත්තේ ඇල යන්නේ මහ වැවට. පොඩක් ජපාන් ජබර පිටලා තියෙන්නේ පේන්නේ නැහැ වතුර. මෙතන වතුර. දැන් ඩ්‍රයිවර් මාරු. ජපාන් ජබර පිටලා තියෙන්නේ. පේන්නේ නැහැ. මාළු ඉන්නවා මේකේ අම්මට සිරි වෙන්නේ. අපි පොඩි වට නෙමෙයි යන්න ආන්න මහ වැවට. දැන් මහ වැවට ගිහින් සෙට් එක. හරි අපි දැන් අතන අලගා ඉඳන් වැවට යන ගමන් ඉන්නේ. මේ මෙයාට තමයි අපි ආල්රෙඩි කියන සුපිරි කියලා මොකද කියන්නේ. රිපෝට් තමයි මගේ නම මේ මම තමයි ඉන්ට්‍රෝ එක දෙන්නේ මේ channel එකේ. උන්ගේ ඔක්කොම ලැජ්ජයි. ආද මම තමයි channel එකේ ඉන්ට්‍රෝ එක දෙන්නේ. හොඳ ආදල් ටිකක් ඉස්සරහට තියෙනවා. හොඳ ආදල් ටිකක් තියෙනවා. බැලලා තමයි යන්න වෙන්නේ බයික් එක යන්න හරියන්නේ නැහැ. බැලලා තමයි අපිට යන්න වෙන්නේ. මේ පේනවනේ බලන්න. මානසිකව වැටුණත් වැටෙන්න ඕනේ මෙන්න මෙහෙම තැන් වල. මොනවාගේ පාරක තමයි අපිට යන්න තියෙන්නේ. එන ආදල්ලේදී ඉස්සරහ සෙට් එක බලමු. A few moments later. අපි නාන්නේ කියලා හිතන් තමයි ආවේ. ඊය සීතල විදිහට අපි නාන්න බෑ. පට සීතල. යන්නේ දැන් කළුවයි දැස් බහින්න වගේ වැහලයි සීතල. නාන්න අමාරුයි. ගෙදර ගිහින් නාන එක හොඳයි කියලා හිතුවා. ගිහින් දැන් අද නාන්න නැහැ මෙතන. වෙන දවසක සෙට් වෙමු මෙතන නාන්න. අපි දැන් යන් වැව පිටිපස්සට. වැව කෙරවලට යන්. යන් කියලා කිව්වට දැන් වැස්සෙන් පස්සේ අපි ගියේම නැහැ. කොහොම තියෙයිද දන්නේ නැහැ පැත්ත. යන්න පුළුවන් දන්නේ නැහැ. යන්න කොහොම තියෙයිද දන්නේ නැහැ. පාරවල් නිකන් මඩ වෙලා එරිලා එහෙම සීන් එකක් වෙයි. බලමුකෝ ගිහිල්ලා. අතන ලොකු ගහක් පේනවනේ. අර පේන ගහේ මේ පැත්තේ කොටි ගහලා තියෙන කොටි ඉඳලා තියෙනවනේ. ওই ගහේ යකඩ කෑලි එල්ලලා තියෙනවා කියලා කියනවා. ඔය පේන ගහ තියෙනවනේ ඔය. ඔය ගහේ යුද්ධේ කාලේ يعني කොටි මොනවද එල්ලලා තියෙනවා කියුවද? මොනවද? ඩෝසර් කෑලි. අහන් ඒව එල්ලලා තියෙනවලු. මුන්ට විසුද මං අහන්නේ. ඔය ගස්වල ඔය එල්ලන්නේ. මිනිස්සු ඉතින් කෑලි වගේ නාවුල ඒක කපන්න. ඒක යාළුවේ. මේ අපි ආවා හාද? ඔය කියපු විදිහටම මේ වැව ඉස්මහතට මාළු වල මාළු වගේ අපේ බයික් එකේ තින් අතර කරලා අපි යන්නේ මේ වැව ඉස්මහතට. මේ පොඩි ප්‍රශ්නයක් කන නැගිලා තියෙනවා අපිට ෆෝන් එකේ බැටරි නැහැ. මේකේ charging cable pin මේ යන්නේ. pin එක අවුල් ගිහිල්ලා ඉතින් ෆෝන් එකේ charger එක ගන්න අමාරුයි. power bank එකක් මේ අවස්ථාවේ අපි අතේ නැහැ. ඒ හින්දා අපි කරන්නේ දැන් ඔතන ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා ඔයගලන්ට වැව පිටිපස්ස පුළුවන් විදිහට පෙන්නන්නම් වීඩියෝ එක බැරි වුණොත් දාන්න ෆෝන් එකේ කියන්නේ වීඩියෝ කරන්න බැරි වෙයි බොහෝ දුරට. ගොඩක් තව ගොඩක් වෙලා. මෙට්‍රි 4ක් විතර තිබ්බේ. අමාරුයි. හරිද? මේ පුළුවන් තරම් වීඩියෝ කරලා දෙන්න. මේ මෙතන බලන්න. මේ අසන. වරුනේ. ඔය පේනනේ ෆෝන් එකයි ටික අර ඔෆ් පිසුරට නේද කියලා. එහෙනම් මේ අපි අතන ගිහින් සිට වෙමු.